සබ්බාතේ පාසුකා මග්ගා ගාකෝටං විසංකිතං තී. කර විද්වල්පතුමනි, ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරුනි, දයාබර අද එමුලාන සේන මහා විද්‍යාලයේ ආචාර්ය මණ්ඩල විද්වල්පතුමා ප්‍රදාන කරගත් සියලු දෙනාම එකතු වෙලා බුදුරජාණන් වහන්සේ පිළිබඳව සිහිපත් කරලා අපි හැමදෙනාටම තහවුරු වෙන වෙසක් දිනය අනුස්මරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය. අද දිනේ මේ පින්කම පිළිබඳව විද්වල්පතුමා මතක් කළා වාගේ ඊටාම ගෞරවයෙන් ඔබ හැමදෙනාම තුනුරුවන් සරණ ගිහිල්ලා මල් පහන් සෝද දුන් දැහැච්චිලම් ප්‍රසාදී පූජා කරලා සූදානම් වෙන්නේ සුළු මොහොතක් ධර්ම ශ්‍රවණය කරලා. ඉතින් ගොඩක් වෙලා බණ කියන්නේ නැහැ. මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මම අද මේ ධර්ම දේශනාවේ පවත්වන්නේ පුංචි කාරණා ටිකක් විතරයි. ඒ වෙන මොකුත් නෙමෙයි. අපි හැමදෙනාටම බුදුහාමුදුරුවෝ කවුද කියන එකත් අමතක වෙච්ච කාලය. ඒ විතරකුත් නෙමෙයි. බුදුහාමුදුරුවෝ අපිට කියලා දීපු කාරණා විශේෂයෙන්ම අමතක වෙච්ච කාරණා. වෙසක් පොයේ නිමිති කොටගෙන පැවැත්වෙන පාසල් කටයුතු වර්තමානයේ බොහෝදුරට සිද්ධ වෙලා තිබෙන්නේ බොහොම අව탁සීරුයි. ඒ වගේම බුද්ධ ධර්මයේ විශේෂ කියන එක පිළිබඳවත් අපේ ආකල්ප සංවර්ධනයේ තියෙන එකම කාරණය මේ විෂය මේක පිළිබඳව අපිට තියෙන අවධානය බොහොම අඩුයි. දැන් දරුවන් හැටියට ඔබ හැමදෙනාම කල්පනා කරන්න කාරණා දෙකක් මම මතක් කරගන්නවා. අපි බෞද්ධයෝ හැටියට ඉස්සර වෙලාම ඉපදෙන්න ඉස්සර වෙලා අපි ඉපදෙන්න මේ ලෝකෙට ඉපදෙන්න ඉස්සර වෙලා අපිට පිරිතක් තියෙනවා. අපේ අම්මලා තාත්තලා අපි මෙලොවට බිහි වෙන්න ඉස්සර වෙලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා අම්මා තාත්තට මෙත්තාව පහළ වෙනවා කියන්නේ. මහා බ්‍රහ්මයාට තියෙන ගුණධර්ම වලින් මෙත්තාව පහළ වෙනවා කියලා බුදුහාම දේශනා කරලා තියෙනවා. එතන මහා බ්‍රහ්මයාට පහළ වෙන මෙත්තාව පහළ වෙන්නේ අපි මේ ලෝකේ ඉපදෙන්න ඉස්සර වෙලා. අපේ අම්මගේ කුසේ ඉන්නකොට තමා අපේ අම්මටයි තාත්තටයි අපි පිළිබඳව මෛත්‍රිය පහළ වෙන්නේ. අපි ඉපදුනාට අපි ඉපදෙන්න ඉස්සර වෙලා. මේ කාටද මහා බ්‍රහ්මයාට ලැබෙන තියෙන මෛත්‍රිය මෙත්තාව පහළ වෙන්නේ අම්මා තාත්තට අපි මේ ලෝකෙ බිහි වෙන්න ඉස්සර වෙලා. ඒකින්ද බෞද්ධයෝ හැටියට අපි හැමදෙනාටම ආශිර්වාද කරන්න පිරිතක් තියෙනවා. ඒකට කියන්නේ අඟුලිමාල පිරිත කියලා. ඔබ හැමදෙනාම දන්නවා. අඟුලිමාල හාමුදුරුවෝ ගැන බොහොම හොඳට දන්නවා. අඟුලිමාල හාමුදුරුවෝ කියන්නේ අහිංසක කියලා ඔබ වාගේ පුංචි දරුවෙක් සමාජය නිසා වෙනස් වෙලා විනාශ වෙලා ගිහිල්ලා මහා මනුස්ස ඝාතන රාශියක් සිදු කරලා අන්තිමේදී බුදුරජාණන් වහන්සේ දැකලා ස්වාමීනි මම සසරෙන් මුදා ගන්නට වැඩියද කියලා බුදුහාමුදුරුවන්ගෙන් කතා කරලා ඔහුට ප්‍රකාශයක් කරනවා ළඟ තියෙන ගහකින් කොළයක් කඩන්න කියලා. ඒ කොළේ කැඩුවට පස්සේ ඒක සවි කරන්න කියලා කියනවා. බුදුහාමුදුරුවෝ එහෙම කිව්වාම අඟුලිමාල කියනවා ඒක එහෙම කරන්න බෑ කියලා. එතකොට මොකද්ද මේකේ අපිට කියා දෙන කාරණා? වැරද්දක් කළාම ඒක නිවැරදි කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිවැරදි කරන්න පුළුවන්කම තිබෙන්නේ කාලානුරූපව යහපත් ක්‍රියාත්මක කිරීම. ඉතින් අඟුලිමාල නැවත බුදුහාමුදුරුවන්ගේ ඇවිදilla මහාන වෙනවා. මහාන වුණාට පස්සේ අඟුලිමාල දහසක් අම්මලට ආශිර්වාදාත්මකව මහා පිරිතක් බුදුහාම දේශනා කළ සත්‍යක්‍රියාවක් කරනවා. ඒ සත්‍යක්‍රියාව තමයි අඟුලිමාල පිරිත කියලා කියන්නේ. මම මේ බොහොම කෙටියෙන් මේක මතක් කරා. මේ අඟුලිමාල පිරිත කියන්නේ ඇයි? අපි ඉපදෙන්න ඉස්සෙල්ලා අපිට තියෙන මෛත්‍රිය නිසා අම්මා තාත්තා. මේ දරුවන් පිළිබඳව මෛත්‍රිය පහළ වෙන්නේ මේ ලෝකෙ ඉපදෙන්න ඉස්සෙල්ලා. ඒ හින්දා තමයි අඟුලිමාල පිරිත කියලා ආශිර්වාද. බෞද්ධ හැටියට අපි හැමදෙනාටම
මේ අඟුලිමාල පිරිතෙන් ආශිර්වාද කරනවා. එහෙනම් අපි ඉපදෙන්න ඉස්සෙල්ලත් බෞද්ධ වෙලා ඉවරයි. මෞතුමියගේ කුසේ ඉන්නේ නැතිත් අපි බෞද්ධ. ඊළඟට අවසානයේට ඔබ දකින්න ඔය ලෑලි කෑලි හතරකට පෙට්ටියක් සකස් කරලා ඒ කාර්යයට බැහැලා ඉවර වෙලා අපි එතන තියලා අවසන් ගිහිල්ලා මෘතදේහයේ ගිහිල් භූම දාන කරන්ට හරි උච්චර දමන්ට හරි ගෙනියනකොට එතෙන්ටත් තියෙනවා ආගම බුද්ධ ධර්මය. මොකද අනිච්චවත සංඛාරා උප්පාද වය ධම්මිනු උප්පජ්ජිත්වා නිරුද්ධಂತಿ තේසං උපසමෝසු. මේ කාරණා දෙක අපිට සුවිශේෂී. මේ මොකටද? ආකල්ප සංවර්ධනය. අපි ඉපදින එකෙත් බුදුහාමුදුරුවන්ගේ ආශිර්වාද. මරණ වෙලාවෙත් බුදුහාමුදුරුවෝ කොට වදාළ මාර්ගය අනුගමනය කිරීම. එසේ හැමදෙනාම මතක තියාගන්න ඕනේ පළවෙනි කාරණේ තමයි අපි බෞද්ධයෝ නම් මේ කියන කාරණා දෙක හොඳින් මතක තියාගෙන කටයුතු කරන්න. මේකට ආදාළව පංචශීල ප්‍රතිපත්ති අනුගමනය කරන්න බුදුහාමුදුරුවෝ අනුදැන වදාළා. දරුවෝ හැටියට ඔබ හැමදෙනාම හිතා ගන්න ඕනේ කාරණයක් තියෙනවා. මම අද කියලා දෙන්නේ බුද්ධ චරිතය පිළිබඳව පුංචි කතන්දරයක් විතරයි. බුදුහාමුදුරුවෝ පිළිබඳව මේ දරුවෝ හැමදෙනාම දන්නවා. වෙසක් පුර පසළොස්වක පොහොය දවසේ බුදුහාමුදුරුවෝ උත්පත්ති ලබන්නේ. ඒ වගේම බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්නේ වෙසක් පුර පසළොස්වක පොහොය දවසේ. ඒ වගේම පිරිනිවන් පාන්නේ වෙසක් පුර පසළොස්වක පොහොය දවසේ. මේ ලෝකේ කිසි ශාස්ත්‍රවරයෙක් මේ විදිහට උප්පත්තිය ලැබලවත් ශ්‍රේෂ්ඨත්වයට ඇති කරගෙනවත් මිය පරලොව ගිහිල්ලවත් නැහැ. ඒ අපේ බුදුහාමුදුරුවෝ විතරයි මේ තත්ත්වයටපත් වුනේ. අසාමාන්‍ය පුරවැසියෙක්, අසාමාන්‍ය කෙනෙක්, සමාන කරන්න කෙනෙක් නෙවෙයි. මේවා යම් යම් විදිහට අතිශෝක්ෂි බවට පත් වෙච්ච කාරණා බවට වත්මනේ ප්‍රකාශ කරනවා. ඒක බොරුවක්. බුදුරජාණන් වහන්සේගේ ඉස්ලාම උප්පත්තිය පිළිබඳව සඳහන් කරන්නේ මහා මායා දේවියත් බිම්බිසාර මහරජතුමාටත් මහරජතුමාගේ දයාබර පුතණුවන් හැටියට තමා මෙලොව එළිය දකින්නේ. මෙලොව එළිය දකින්නට ඉස්සෙල්ලා කුස තුල පිරිසිඳ ගන්න දවසකට පෙර තවතිසා දිව්‍ය ලෝකේ මාතෘ දිව්‍ය තවතිසා දිව්‍ය ලෝකේ දිව්‍ය පුත්‍රයෙක් වෙලා හිටියා. කාලෝ අයන්තේ මහාවීර උප්පච්ච මාත කුච්චියම් තවතිසාවට ගිහිල්ලා දෙවිවරු ආරාධනා කරනවා. කාලේ පැමිණලා තියෙනවා ඔබ වහන්සේ මනුලොවට ගිහිල්ලා උප්පත්තිය ලබන්න බුදු වීමේ කාල සීමාව හරි. ඊට පස්සේ පස්මහ බැලුම් බලනවා. මේක මතක තියාගන්න. පංච විලෝකන කාලේ දීපේ දේශේ කුලේ මව කියන මේ කියන පස්මහ බැලුම් බලලා උන්වහන්සේ උප්පත්තිය ලබනවා. සුද්ධෝදන රජතුමාගේ මාලිගාවේ මහා මායා දේවියගේ කුස තුල. ඒ කාරණේ දෙකම සිහිපත් කරන්න ඕනේ. කුස තුල පිළිසිත ගන්න දවස මහා මායා දේවිය සීනියක් දකින්න. සුදු පාට ඈත් පැටවේ වට තුනක් ඇරකිලා තමන්ගේ කුස තුලට ඇතුල් වුණා වාගේ කියනවා. පසුව හතරම පණිවරුන්ගෙන් ඇහුවට පස්සේ පණිවරු කියනවා මහා බල සම්පන්න පුණ්‍යවන්ත කුමාරයෙක් කුස පිළිසිඳගෙන තිබෙනවා. ඒ නිසා ඒ කුස පිළිසිඳ ගැනීම තමයි මේ සිද්ධ වුනේ. ඒ අපේ බෝධිසත්වයන් නම් බුදුහාමුදුරුවෝ බවට පත් වෙන අපේ බුදුහාමුදුරුවෝ බෝධිසත්ව කාලේ බෝධිසත්වයෝ කියන්නේ බුදු වෙන්නේ ඉස්සර වෙලා මේ වෙලාවේ මේ මනුස්ස ලෝකේ ඉපදිච්ච පිළිසිඳ ගත්ත දවස එදා ඉඳන් ඊටාම හොඳින් කරුණාවෙන් මේ කුමාරයා පෝෂණය කරනවා මෞතුමිය පියතුමා සුද්ධෝදන රජතුමාත් මහා මායා දේවිය. එම පිළිසිඳගෙන රසකඩ හැවෑමෙන් නැත්තම් මාස 10ක් ගියාට පස්සේ මේ මනුස්ස ලෝකෙට බිහි වෙනවා සිද්ධාර්ථ කුමාරයා කියලා. ඒ වෙලාවේ ඔබ හැමදෙනාම දන්නවා සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය. මේක මහා අසාමාන්‍යයි. කුමාරයා ඉපදින දවසේ ඉපදෙන්නේ කිමුල්ලත් නුවර තාරිකාව අතරද ලුම්බිනි සල්ුවේ මහා පරිසරයක් මැද්දේ. පරිසරය කියන්නේ ඔබ මේ වාඩි වෙලා ඉන්නවා වාගේ ගස් කොළන් තියෙන තැනක. ඒ සල් ගස් අතරේ උප්පත්තිය ලැබනවා. ඒ උප්පත්තිය ලැබන අවස්ථාවේදී මහා බමුණු විසින් තමයි ඒ කුමාරයා පිළිගන්නේ. ඊළඟට ඒකම සිහිපත් කරන්න තියෙනවා මහා සුවිශේෂී ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. මහා පොළොව පලාගෙන නිරුම්මල් හතක් පෙපිවිච්ච බව ඉතිහාසය අපේ කුමාරෝත්පත්තියේ කියවෙනවා. ඒ අවස්ථාව පිළිබඳව හිතනකොට
අග්ගෝ හමස්මි ලෝකස්ස ජිට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්ති මාජාති නත්තිදානි පුනප්පවෝති. දුවල පුතාලා හැමදෙනාම බුදුදහම ඉගෙන ගන්න පොතේ පළමුවෙනින්ම කියා දෙන්නේ මේ කාරණා. එක ඇඟිල්ලක් උස්සගෙන නිරුම්මල් හත උඩ ගමන් කෙරෙමින් මේ පුංචි දරුවා සිද්ධාර්ථ කුමාරයා මොකද කරන්නේ? අග්ගෝ හමස්මි ලෝකස්ස මම ලෝකයට අග්‍ර වෙමි. ජෙට්ටෝ හමස්මි ලෝකස්ස මම ලෝකයට ජේෂ්ඨ වෙමි. සෙට්ටෝ හමස්මි ලෝකස්ස මම මේ ලෝකයට ශ්‍රේෂ්ඨ වෙමි. අයමන්ති මාජාති නත්තිදානි පුනප්පවෝති. ආයි කවදාවත් මම මේ මනුස්ස ලෝකෙවත් මේ ලෝකෙ කිසි තැනක ඉපදින්නේ නැහැ. බුද්ධත්වයට පත්වීම පිළිබඳව ප්‍රකාශයක් බවට පරිවර්තනය වෙන පළවෙනිම අවසානම ආත්මයේ භවය මේක කියන එක තහවුරු කරලා දෙනවා. මේ අවස්ථාව දැක්කහම මහා ලෝකයේ සිට රටේ හිටි සියලු දෙනා පුදුමයටපත් වෙනවා. පත් වෙලා කුමාරයා මාලිගාවට එක්කගෙන ඇවිදින්න කුමාරයා මොකද කරන්නේ? බොහොම හොඳින් ආරක්ෂා කරගෙන කටයුතු කරනවා. නන් තැබීමේ අවස්ථාව වෙනවා. දින 7ක් යනකොට මහා මායා දේවිය කලුරිය කරනවා. දැන් ඔබට ගැටලුවක් ඇති. ඇයි මහා මායා දේවිය මෙච්චර පින්වත් කුමරෙක් මේ උප්පත්ති ලැබුවට පස්සේ මිය පරලෝ යන්නේ කියලා? ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි තවත් කවුරු හරි කෙනෙක් කුසතුල ඉපදුනොත් ඒ කුමාරයාට සමාන වෙනවා. එන අසමාන බව පෙන්වන්න ලෝකයේ ස්වභාවය තුලින් ඒ තත්ත්වයටපත් වෙන්නේ. ඒ කුමාරයා මෙලොව බිහි වුණාට පස්සේ ඒ මෞතුමියගේ කුසේ තවත් කෙනෙක් උපදින්නේ නැහැ. ඒ තත්ත්වයටපත් වෙන්නේ නැහැ. ඒ මොහොනු සමාන වෙනවා. ඒ අසමානතාවයේ තහවුරු වීමක් ඒ සිද්ධ වෙන්නේ. මේක තමයි යථාර්ථය. ඊට පස්සේ කුමාරයාට නම් තියෙනවා. බවුණු 108 දෙනෙක් එක්කන් ඇවිදilla කුමාරයාට නම් තියන්න තීන්දුව කරනකොට මොකද කරන්නේ? ඔබ හැමදෙනාම දන්න කාරණයක්. කුමාරයාගේ නම් තියන 7 දෙනෙක් ඊටාම සාර්ථකව කියන මේ කුමාරයා එක්ක බුදු වෙනව නැත්නම් ලෝතුරා බුද්ධ රාජ්‍යයටපත් වෙනනම් සාක්‍ෂිති රජ වෙනවා. කොණ්ණඤ්ඤ කියන බමුණ පමණක් අනිවාර්යයෙන් මේ කුමාරයා බුදු වෙනවා කියලා කියනවා. ඒකට කියන්නේ හේතුවක් තිබෙනවා. ඒ හේතුව ඔහු තාවුරු කරන්නේ බුදුරජාණන් වහන්සේගේ නළලේ තියෙන ඌර රෝම ධාතුව. කෙස් ගහක් තියෙනවා. ඒක තමයි ඌර රෝම ධාතුව කියන්නේ. ඒක වමට කැරකිලා තිබෙන නිසා අනිවාර්යයෙන්ම ලෝතුරා බුද්ධ රාජ්‍යයටපත් වෙනවා කියලා අනාවැකි කියනවා. එතන ඉඳන් සිද්ධ වෙන්නේ මොකද්ද? දුද්ධෝදන මහරජතුමා මහා ප්‍රජාපති ගෞතමී මහා මායා දේවියගේ නැගණිය තමයි මහා ප්‍රජාපති ගෞතමිය. එතුමියට තමයි මේ කුමරුවා හදා වඩා ගන්න බාර දෙන්නේ. කිරිමවරුන් සමග මේ කුමාරයා අදිලෙඩි වෙනවා, පෝෂණය වෙනවා. ඔය අතරතුරේදී ඔබ දන්නවා කාලදේවල තපාසරයට බිම්බිසාර රජුරුවන්ගේ ගුරුවරයාට තමන්ගේ පුතණුවන් පෙන්නනකොට මේ පුතාගේ කකුල් සිරිපතුල් දෙක කාලදේවල තපාසරයාගේ නළලේ වදිනවා. කාලදේවල තපාසරයා අසුනේ නැගිටලා දන ගහලා වදිනවා කුමාරයා. රජුරුව පුදුමයටපත් වෙනවා. පත් වුණාට පස්සේ අහනවා මොකද කියලා. ඒ කියලා ඊට පස්සේ ඒ වෙලාවේදී තමා පිය රජතුමා සුද්ධෝදන රජුරුව පළමුවෙනි මතාවට අපේ සිද්ධාර්ථ කුමාරයාට වන්දනමානන කරන්නේ. එකල අනනවා මේ කාලදේවල තපාසරය. අනනකොට රජුරුව බය වෙනවා. පස්සේ hina වෙනවා. මේ දෙකෙන් අහුවට පස්සේ ප්‍රශ්නයක් මොකද්ද? ඔබ hina වෙන්නට අනන්නට හේතුව මොකද්ද? මම hina වුනේ මං ඇඬුවේ වෙන කොවත් නෙමේ. අනිවාර්යෙන් මේ කුමාරයා බුද්ධත්වයටපත් වෙනවා. මට ඒ ශාසනය බලන්න විදියක් නැහැ. මං එතකොට මැරිලා ගිහිල්ලා මම අරූපතර ධම්ම ලෝකයකට තමයි මං එතකොට උප්පත්තිය ලබන්නේ. මට ඒ බව දකින්නවත් බලන්නවත් පුළුවන් වෙන්නේ නැහැ. මම hina වුනේ මොකවත් නෙමෙයි මගේ නැගණියකගේ පුතෙක් නාලක කියලා කුමාරයෙක් මේ ශාසනය මහාන වෙනවා. ඒ මහාන වෙනාට පස්සේ ඔහු සෝවාන් ආදී මාර්ගඵල ලබලා නිර්වාණ අවබෝධය ලබනවා. ඒ නිසා තමයි මම hina වුනේ කියලා රජුරවන්ට කිව්වේ. මේම කියලා මේ කටයුතු අවසන් වුණාට පස්සේ කිරිමව්වරුන්ට මේ කාර්යයන් පවර්ලා තියෙන අතරේ ඒ කාල සීමාවේ වප්මගුල එනවා. වප්මගුල කියලා කියන්නේ අපේ රටෙත් ඔය තියෙන්නේ දැනින් දැන වප්මගුල. රජුරු තමයි ඉස්සෙල්ලාම කුඹුරු ආන්න පටන් ගන්නේ. ඒ කාලේ ඉන්දියාවේ ඒ චාරිත්‍රය තිබ්බා.
ඒ චාරිත්‍රය අනුව මේ කුමරු හැමේ කටයුත්තට වප්මගුලේ උත්සවය මේ කාර්ය ක්‍රියාත්මක කරන්න මේ කුමාරයාත් එක්කගෙන ගිහිල්ලා රජුරෝ සීසාන්න පටන් ගන්න අතරතුරේදී කුමාරයා තනියම හදාගත්ත ඒ තැනේ එහෙම නැත්නම් ඒ ආසනිය ළඟ තියලා කිරිමවරු බලාගෙන ඉන්න අතරේ කිරිමවරු රජුරෝ මේ හාන හැටි බලන් හිටියා බලාගෙන ඉන්නේ එකපාරට මේ කුමාරයා දැකලා ඉවරලා ආනාපාන සති භාවනාව වඩමින් කුමාරයා මොකද කරන්නේ යහනේ නැතුව අහසේ පළක් බැඳගෙන හිටියා ඊට පස්සේ කිරිමවරු වෙවිදිලා බැලුවා කොයි කියලා නැහැ ඊට පස්සේ උඩ බලනකොට ඉන්නවා කුමාරයා ධානයගත වෙලා ඊට පස්සේ රජුරවන්න කිව්වාම රජුරෝ දුවගෙන ඇවිදිලා ඒ විදිහට ඊටාම කරුණාවෙන් ඉල්ලීමක් කළා යහනට වඩින් මේ තාත්තින් ඒ අවස්ථාව වෙනකොට මේ දෙවෙනි අවස්ථාව මහා මවිතයට පත් කරන අවස්ථාව බවට පත් වුණා මං ඊටාම කෙටියෙන් මේ කරුණ මතක් කරේ ඔබට මේ වෙසක් උත්සවයේ පිළිබඳව සිහිපත් කරා ඊට පස්සේ කුමාරයාගේ ළමා කාලයේ ඇති වුණ ආරම්භ වුණා ළමා කාලයෙන් පස්සේ කොහොම ලස්සනට රාම්‍ය සුරාම්‍ය සුබ කියලා මාලිගා තුනක් හදලා දීලා පියතුමා බලාපොරොත්තුනි සක්විති රජ කරන්න රජකමට අවශ්‍ය කරන සකල විද කාර්යයන් සිද්ධ කරලා මාලිගා තුනක් හදලා දීලා අන්තිමට ආවාහ විවාහ ශිල්ප ශාස්ත්‍රය ඉගැන්වීමේ කටයුතු සිද්ධ කළා ඒ සියල්ල සිද්ධ කිරීමෙන් අනතුරුව ඊටාම සාර්ථකව විවාහයක් කරලා දෙනවා අවුරුදු 16 ඊට පස්සේ මේ විවාහයට සම්බන්ධ වෙන සුප්‍රබුද්ධ රජුවන්ගේ දියණිය යසෝදරා දේවිය ඇය සමග විවාහ වෙලා ඊටාම සතුටින් රාම්‍ය සුරාම්‍ය සුබ කියන මාලිගා තුනේ මේ අතරතුරේදී සංසාරයේ පිළිබඳව අවබෝධය ලබා ගන්න ක්‍රියාත්මක වෙන්නේ චන්න ඇමතියක් අන්ත කාශ්‍යප සමග උයන් කෙලියට ගිහිල්ලා උයන් කෙලියේ නැත්නම් උයන් සෙල්ලම් කරලා එන අවස්ථාව බවට පත් වෙනවා මේ යන අතරතුරේදී ඊටාම සාර්ථක දෙයක් දකින්න ඒ සාර්ථක දේ තමයි මේ ලෝකේ සසරින් මිනිස්සු විතර කරන්න තහවුරු කරගන්න තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්මකින් ත්‍රිලක්ෂණයේ මෙනෙහි වෙන කාරණා ඒ කාරණා හතර අපි කියන්නේ හතර පෙර නිමිති කියලා ලිරෙක් මහල්ලෙක් මලමිනියක් පැවිදිරුවක් කියලා මේ කියන හතර දින හතරකට දකින්න ඒ දින හතරකට දකින්නකොට සිද්ධාර්ථ කුමාරයා දැන් නම තියාගත්ත කාරණේ මට අමතක වුණා නම තිබ්බේ සිද්ධාර්ථ ලෝකේට අර්ථයක් සිද්ධ කරන නිසා සිද්ධාර්ථ මේ සිද්ධාර්ථ කුමාරයා ඊටාම සාර්ථකව තමන්ගේ ජීවිතේ යථාර්ථය පසක් කරමින් තමන් සැප විඳීමේ වැඩක් නැහැ කියන එක තහවුරු කරගන්න ඉස්සෙල්ලාම කවදාවත් මහලු වෙච්ච කෙනෙක් දැක්කේ නැහැ රජු රූපේන්න සකස් කරේ නැහැ ගහක කොළයක්වත් ඉදින්න දෙන්නේ නැහැ ඒ තරම් සාර්ථකව රැකවරණයන් දාලා කුමාරයා රැක්කා ඒ ඇයි ශක්තිති රජ කරවන්නේ මේ ගිහිල්ලා එනකොට මෙතෙන් යනකොට උයන් කෙලියට රජුරවන්ට මේ සිද්ධාර්ථ යුව රජතුමා ඔහුට නන්න සිද්ධාර්ථ කුමාරයාට පේනවා වයසක මිනිස්සෙක් යනවා තන්න ඇමතියෙන් අහනවා කවුද මේ වයසක කෙනෙක් අපි වාගේ හිටපු කෙනෙක් වයසට ගිහිල්ලා ඊට පස්සේ ආපහු එනවා මමත් ඒ තත්ත්වෙටපත් වෙනවාදපත් වෙනවා එහෙනම් මේ ජීවිතෙන් වැඩක් නැහැ කියලා ආපහු එල්ලනවා ඊළඟ දවසේ යනවා එදා පේනවා ලෙඩෙක් දැක්කා ඊට පස්සේ මහල්ලෙක් පළවෙනි දවසේ ලෙඩෙක් දැක්කා දෙවෙනි දවසේ මහල්ලෙක් දකින්නවා මහල්ලා පිළිබඳව අහනවා ඒත් අර විදිහට ප්‍රකාශයක් කරනවා තුන්වෙනි දවසේ යනවා යනකොට පේනවා ඊටාම සාර්ථකව හතර දිනක් පිටින් මිනිහා පොතාගෙන යන අහනවා මොකද්ද කියලා ඒ අපි වාගේ හොඳට හිටිය කෙනෙක් මරණයටපත් වෙලා කියලා මේ කියන කාරණා ටික සේරම කිව්වට පස්සේ ආපහු ඇවිදින්න හතරවෙනි දවසේ යනකොට හාමුදුරුවන් වහන්සේ නමක් වඩිනවා තන්නගෙන් අහනවා අර කවුද කියලා ඔය ලෙඩ නැති කරගන්න මහලු වීම නැති කරගන්න මරණය නැති කරගන්න සොයාගෙන යන සත්‍ය සොයාගෙන යන කෙනෙක් ඒ තමයි පැවිදිරුවා මේ පෙර නිමිති හතර දැක්කට පස්සේ අන්තිමට තීරණය කරනවා මං අදම මේ ගිහිගේ අත්දැල්ලා යනවා වනගත වෙන්න නම් මහාන වෙන්න කියලා ආපසු ඇරිලා එනකොට කිසాగෝතමී හැම වෙනවා ඇය කියනවා නිපුතා නූන සාමාතා නිපුතා නූන සෝපිතා නිපුතා නූන සානාරී යස්යායන් ඉන්දි සෝපති නිවිච්චි අම්මගේ දරුවෝ නිවිච්චි තාත්තගේ දරුවෝ නිවිච්චි දරුවෝ
නිවිච්ච ස්වාමි පුරුෂයෙක් ලබාපු තැනැත්තා නිවිච්ච ස්වාමි තැනැත්තා තැනැත්තිය නිවිච්ච ස්වාමි දියණියක් නිවිච්ච ස්වාමි දියණියක් ලබපු පුරුෂයා නිවිච්ච ස්වාමි පුරුෂයෙක් මේ කියන කාරණේ කිව්වට පස්සේ හරේ තියෙන මුතු පොට ගලවලා කිසා ගෞතමීට දීලා ආපහු වෙරළා එනවා. ඒ එන අතරතුරේදී අන්තිමට නිවසට ඇවිදින්න රාත්‍රියේ පාන්දර ඇසළ මත පුරපසළොස්වක පොය දවසේ බුදු සිද්ධාර්ථ කුමාරයා මහා අභිනිෂ්ක්‍මණය කරනවා. අභිනිෂ්ක්‍මණය සහ මහා අභිනිෂ්ක්‍මණය කියලා දෙකක් තියෙනවා. වර්තමානයේ අපේ පොඩි හාමුදුරුවන් වහන්සේලා අපි ගීගේ අත්හැරලා කියන්නේ අභිනිෂ්ක්‍මණය කියලා. මහා අභිනිෂ්ක්‍මණය කියන්නේ ආවාහ විවාහ වෙලා ඉඳලා දුව පුතුන් ඇති දැඩි කරලා සසරගෙන කලකිරලා යන ගමනට මහා අභිනිෂ්ක්‍මණය සිද්ධ වෙනවා. ඇසළ මත පසළොස්වක පොය දවසේ මේ තත්ත්වයටපත් වෙනවා. මේ කියන කාරණයක් එක්ක ඊටාම සාර්ථකව බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයටපත් වෙන්න ඇවිදිලා නීරංජනා ගඟ ළඟට එන්නේ චන්නයමතියත් කාන්තකාස්‍යයත් එක්ක. මේ කතන්දරය ඔබ හැමදෙනා හොඳින් දන්න කාරණා. ඒ නිසා අවබෝධ කරගන්න ඕනේ. ඊට පස්සේ එතනින් එහාට ජීවිතේ පිළිබඳව කලකිරීච්ච බෝධිසත්වයෝ තමන්ගේ දෑතින්ම කෙස්වැජී කපලා නීරංජනා ගඟ ළඟදී තමන් ප්‍රෞಢා භූමියටපත් වෙනවා. ගටි කාල කියන මහා බ්‍රහ්මයා සිද්ධාර්ථ කුමාරයාට අටපිරිකරගෙන පූජා කරනවා. අටපිරිකර අරගෙන අනිකුත් සලු පිරිසේරම චන්නට බාර දීලා සිවුරු පුරවගෙන වනගත වෙනවා නීරංජනා ගඟ අසකොටදී. එතන ඉඳන් අම්බලට්ටිකාව හේවත් අඹවණියට වෙලා භාවනා කරමින් පිණ්ඩපාති ගත කරමින් පිණ්ඩපාති සොයාගෙන යනවා. මේ යන ගමන තමයි බුද්ධ චරිතයේ සුවිශේෂී අවස්ථාව. මෙයම යන කාල සීමාව තුලදී මහා කාල සීමාවක් වර්ෂ 6ක් තිස්සේ පිණ්ඩපාති කරමින් ආහාර වළඳමින් කටයුතු කරද්දී ඊටම සාර්ථකව ගුරුවරු හොයාගෙන ගියා. ගුරුවරු ආලාර කාලාම උත්තකරාම පුත්ත භාර්ගව කියන මේ ගුරුවරුන්ගේ සකල විද අධ්‍යාපනය ලබා ගත්තා. ආකින්චඤ්ඤායතනේ නේව සංඥා නා සංඥායතනේ කියන මේ සියල්ල ලබාගෙන නිවන ඒක නෙවෙයි කියන එක තහවුරු කරගත්ත සිද්ධාර්ථ තවුසා තමන් තනියෙන් නිවන සොයාගෙන ගමන් ආරම්භ කළා. සත්‍ය සොයා යාම කියලා සඳහන් කෙරෙන්නේ ඒක. ඊට පසුව මොකක්ද කරන්නේ? පස්වක තවුසු හම්බ වෙනවා. පස්වක තවුසු හම්බ වෙන කාල සීමාව වෙනකොට දුෂ්කර ක්‍රියාවට යෙදෙනවා. තමන් ළඟට වැටෙන ඇඟට තමන්ට මහා ව්‍යත වේදනා දෙමි සත්‍ය සොයන්න උත්සාහ කරන්නේ. අන්තිමට කරන්නේ මොකක්ද? තමන් ළඟට වැටෙන දෙයක් විතරක් කන්න සොයාගෙන යන්නේ නැතු මේ තත්ත්වෙටපත් වෙලා අන්තිමට හුලං පාරට හුලඟක් ආවත් වැටෙන තත්ත්වයට සිද්ධාර්ථ තවුසපත් වෙනවා. එහෙමපත් වෙලා ඉන්න අතරතුරේදී මාරය ඇවිදින්න කියනවා. ඔයක මහා කරදරයක්. ඒ නිසා කාලා බීලා හොඳට ජීවත් වෙන්න කියලා. ඒ අහන්නේ නැහැ. අන්තිමට මාරයා ගිහින් සුද්ධෝදන රජුරවන්ට කියවනවා මිනිස්සු ලව්වා. සිද්ධාර්ථ කුමාරයා ආවල් දෙන්න මැරිලා හිටියේ කියලා. බිම්බිසාර සුද්ධෝදන රජතුමා පිළිගන්නේ නැහැ. अंतिम काल सीमावेदी පෞත්සක දවස උපස්ථාන කර ඉඳලා මේ කාර්ය සාර්ථක නොවන නිසා මොකද කරන්නේ මච්චිමා පටිපදා මැදිහත් බවට පත් වෙනවා. මැදිහත් විදියට සාමාන්‍ය ආහාර වළඳමින් තමන් සත්‍ය සොයා යාමේ කටයුතු ආරම්භ කරනවා. පස්වක දවස අත්හැරලා යනවා. මේ යන අතරතුරේදී ඔබ අවබෝධ කර ගන්න ඕන කාරණයක් බුද්ධත්වයේ පත් වෙන්නේ තනියම. अंतिमට බුද්ධත්වයේ සොයාගෙන යනකොට अंतिम काल सीमा विशाख पूर्व पसरोस्सක පොය දවසට ආසන්න දිනේ මොකද කරන්නේ තමන් තනියම සත්‍ය සොයාගෙන යනකොට කුදා අජපාල නගරුක මුල වැඩ ඉන්න අවස්ථාවේ භාවනා කරමින් සුජාතාව කිරිපිට පූජා කරනවා. ඒ කිරිපිට වන්දනා නම් ප්‍රාර්ථනාවක් කරනවා. මගේ ප්‍රාර්ථනාව හිතුවන්නේ නම් ඔබේ ප්‍රාර්ථනාව එසේම දිටු වේවා. මේ ප්‍රාර්ථනාව සිද්ධ කරලා
මොකද කරන්නේ එතරින් නැගිටලා යනකොට සොත්තිය බමුණ හමු වෙලා සොත්තිය බමුණ කුසතන අටවිටක් දෙනවා. ඒ අටවිට අරගෙන ගිහිල්ලා විජයශ්‍රී ජයශ්‍රී මහා බෝසමිඳුන් ළඟ නැගෙනහිරට මුහුණලා වාඩි වෙලා මම මෙතනින් නැගිටින්නේ ලෞතුරා බුද්ධ රාජ්‍යයට ලබාගෙන මිසක් ආයි නැගිටින්නේ නැහැ කියන තීන්දුවෙන් කටයුතු කළා. ඉතින් ඉතින් භාවනා කරන්න පටන් ගත්තා. මේ භාවනාවත් එක්ක ඊටාම සාර්ථකව වෙසක් මත පුරපසළොස්වක පොහොය දවසේ පාන්දර බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුද්ධත්වයට ලබා ගන්න පුළුවන් වුණා. ආසවක්ඛ්‍යා ඥානෙ චතුප්පාද ඥානෙ මේ ආනියති අවශ්‍යයෙන් සඳහන් කරන සකල විද දේ සියලු දේ දන් ලෝතුරා බුද්ධ රාජ්‍යයටපත් වුණා. බුද්ධ රාජ්‍යයටපත් වෙලා බුදුරජාණන් වහන්සේ අනේක ಜಾති සංසාරං සත්තා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුන ගහකාරක දික්ඛෝසී පුනගේ හන්නකාසී සබ්බාතේ පාසුකාමග්ගා ගහකෝටං විසංකිතං විසංකාරගතං චිත්තං තණ්හානං බයමද්දක මේ ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළා. මම ආයි කවදාවත් ඉපදෙන්නේ නැහැ. සංසාර ගමනේ ස්වභාවය මේකයි. මේ අතාර්ථය කියන එක තහවුරු කරගෙන නිර්වාණ අවබෝධය ලබාගත් බව ශාසනයේ ඉතිහාස කතන්දරේ චරිතාපදානයේ සඳහන් වෙනවා. ඒ ලෞතුරා බුද්ධත්වයට පත් වෙන්නේ මේ ලබන්නා වෙසක් පුර පසළොස්වක දවසේ වාගේ පොහොය දවසක. මේ අවස්ථාව ඔබ සිහිපත් කරගන්න. ඊළඟට කල්පනා කරගන්න ඕනේ අපේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ ඉඳන් අවුරුදු 29 ගිහිගේ කලකිරලා අවුරුදු 35 දී බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණා. අවුරුදු 35යි බුද්ධත්වයට පත් වෙනකොට ඒ බුද්ධත්වයට පත් වෙලා එතන ඉඳන් අවුරුදු 45ක් අවුරුදු 80ක් වෙනකම් උන්වහන්සේ බුද්ධ කෘත්‍යයේ නැමැති කාර්ය කළා. බුද්ධ කෘත්‍යය කියන්නේ බුදුහාඳුරෝ ඉපදිලා ඉඳන් කරන ලද කටයුතු රාශිය. ඒව තමයි අපිට ධම් දෙසීම. ඒ වගේම නානාවිද මිනිසුන්ට සසර ගතරෙන් එතර වෙන්න නිර්වාණ අවබෝධය ලබා දීම. ඒ මඟ පෙන්වීම. චරත වික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තා හිතාය දේව මනුස්සාය. එතන ඉඳන් පස්වග දවසන්ට ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව දේශනා කරලා ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන් පස්සේ අනේක විද ජනතාවට බෞද්ධයන් දර්ශනය කියා දීපු බුදුරජාණන් වහන්සේ අවුරුදු 80ක් පිරීම හේතු කොටගෙන පිරිනිවන් මංචකයට වඩිනවා. ආනන්ද හාමුදුරුවෝ अंतिम काल सीमावදී ළඟ ඉන්නේ. ආනන්ද හාමුදුරුවෝත් එක්ක කුසිනාරාවට යන අතරතුරේදී එක දණක ඉතාම අමාරුවේ උන්වහන්සේ වැඩ ඉන්නේ. උන්වහන්සේට අවසානට ඇදින්නේ ලෝහිත පක්ඛන්දිකා කියන රෝගේ. ලෝහිත පක්ඛන්දිකා රෝගයෙන් අසනීප වෙච්ච බුදුහාමුදුරුවෝ එක දණක වාඩි වෙලා පුකුත්තා නදියෙන් වතුර ටිකක් ගේන්න කියලා බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට කියනවා. බොහෝම වෙහෙසයි. බොහොම මහන්සි. එනිසා වතුර බොන්න වාඩි වෙනකොට ඒ වතුර සම්පූර්ණ බොරදිය බවට පත් වෙනවා. දැන් ඉතින් බණ ඇති වාගේ මම ඒකෙන් නතර කරන්න. මම කියාගෙන ගිය විජාට කියලා ඉවර කරා. සාදු සංවිධානාත්මක කටයුත්තේදී ඔබ මතක තියාගන්න ඕනේ ආගමික සාජීවනයේ වාගම ආගමික කටයුතු සාර්ථක කිරීමේදී අපි හැමදෙනාම යහපත් විදියට හැදිලා යහපත් විදියට කටයුතු කරලා ක්‍රියාත්මක වෙන්න. නිසා ඔබ හැමදෙනාටම මේ උතුම් පුණ්‍ය ක්‍රියාව සිද්ධ කරගන්න අවස්ථාව සැලසීම පිළිබඳව අපි පුණ්‍යානුමෝදනා කරනවා. විශේෂයෙන්ම අපේ විදුහල් පෙතුමා ආචාර්ය මණ්ඩලයේ දුවාපුතුන් හැමදෙනාම එකතු වෙලා බොහොම ගෞරවයෙන් මේ අවස්ථාව සකස් කරගත්තා. සංවිධානය කළා. ඒ නිසා ඒ සාර්ථක ප්‍රතිඵල නෙලන්න ඔබට අනාගතයේදී පුළුවන්කම ලැබේ. නිසා බුදුහාමුදුරුවෝ දේශනා වදාලා උත්තාන වතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංයතස්ස ධම්ම ජීවිනෝ අපමත්තස්ස යසෝපි වට්ටති කියන ආකල්ප සංවර්ධනයක් ඇති කර ගන්න ඕනේ. ඒ ආකල්ප සංවර්ධනය ඇති කරගන්න නැත්නම් කවදාවත් අපිට පුළුවන්කමක් නැහැ මේ කටයුතු කරන්න. ඒ නිසා ඔබ ඉගෙන ගන්න ඕන තව පුංචි කතාවක් කියලා දෙන්න. අපි හැමදෙනාටම
විසාකාවගේ කතාවකින් පොඩි ආදර්ශයක් ගත්තේ. ඔබ අහලා තියෙනවා. දවසක් විසාකාව පාරේ යනකොට තවත් යාළුවෝ තමන්ගේ හිතවතියන් කීප දෙනෙක් එක්ක පාරේ යනවා. යනකොට මොකද කරන්නේ? මේ වගේම වැස්සක් එනවා. මේ වගේම මහා වැස්සක් එනවා. මේ වැස්ස එනකොට අනෙක් කට්ටිය සේරෝම දිව්වා. මොකටද? වැස්සෙන් එවෙනවනේ. වැස්සෙන් එවෙනවට දිව්වා. විසාකාව විතරක් තෙමි තෙමි ඒ යන ගමන ඒ විදිහටම ගියා. පස්සේ අනිත් අය ඇහුවා මොකද එහෙම වුනේ කියලා. ඊට පස්සේ විසාකාව කිව්වේ මොකක්ද? කාන්තා ගෑනු ළමයෙකුට එහෙම දුවන්න ඕනේ නැහැ. චාරිත්‍ර ධර්මයක් තියෙනවා. මොකක්ද? ආකල්ප සංවර්ධනය. ඒක කියලා කිව්වා. ඉතින් ඒ නිසා අපි මතක තියාගන්න ඕනේ. අපේ කටයුතු කියනකොට අපි ටිකක් අවධානයෙන් කටයුතු කරන්න. ඔබ හැමදෙනාම ඒක දන්නේ නැති නිසානේ ඔන්න උනේ නේද? මේක දැනගෙන අපි ඊට පස්සේ කටයුතු කරමු. නිසා අපේ ආකල්ප සංවර්ධනය ඇති උනේ නැත්නම් කවදාවත් අපිට ප්‍රතිඵලයක් නැති වෙලා යනවා. ඔයාලා හැමදෙනාම මතක තියාගන්න ඕනේ. දැන් අද වර්තමාන කියන කාර්යය තමයි වෙසක් කූඩුවක් හදන්න කිව්වොත් කඩෙන් ගෙනල්ලා ඉල්ලනවා. ඒක කරන්න එපා. කවදාවත් අපි වෙසක් එක අපිට හිතට දැනෙන්නේ නැහැ. අතින් හදන්න ඕනේ වෙසක් කූඩුව. පහනක් අතින් පත්තු කරන්න ඕනේ. තොරණයි පිළිසුත් දේශවනේ කරා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉති පිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ ඒපස්සිකෝ ඕපනායකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ ඊති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීච පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යතිදං චත්තාරි පුරිස යෝගානි අට්ඨ පුරිස කුක්කලායත භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාවුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණේයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්වාසී තේන සත්‍ය වච්චේන පාතුකං රතනත්තයං තේන සත්‍ය වච්චේන පාතුකං රතනත්තයං තේන සත්‍ය වච්චේන පාතුකං රතනත්තයං ගන්නං කරෝ මහාවීරෝ මේතං කරෝ මහායසෝ සරණං කරෝ ලෝකහිතෝ දීපං කරෝ ජතින්දරෝ ගුණඤ්ඤෝ ජනපාමොක්කෝ මංගලෝ පුරිසාතපෝ සුමනෝ දීරෝ ප්‍රේවතෝ රතිවත්තනෝ සෝවිතෝ ගුණ සම්පන්නෝ අනුමදස්සී ජනොත්තමෝ පදමෝ ලෝකපච්චෝතෝ නාරදෝ වරසාරති පදමුත්තරෝ සත්තසාරෝ සුමේදෝ අග්ගපුග්ගලෝ සුජාතෝ සප්පලෝකග්ගෝ පියදස්සී නරාතපෝ අත්තදස්සී කාරුණිකෝ ධම්මදස්සී තමෝනුතෝ සිද්ධාත්තෝ අසමෝ ලෝකේ තිස්සෝ වර සම්භව පුස්සෝ වර සම්බුද්ධෝ විපස්සී ජානූපමෝසිකී සම්පහිතෝ සත්තා වෙස මුසුකදායකෝ බගුනන්දෝ සත්තසාරෝ ගෝනාගමනෝ රණඤ්ඤෝ කස්සපෝ දිරි සම්පන්නෝ ගෞතමෝ සත්‍ය පුද්ගලෝ තේතං සච්චේන සීලේන කන්ති මෙච්ච බලේන චේතේ පිටං අනුරක්ඛන්තු ආරෝගේන සුඛේන ජාති සම්භීතියෝ වච්ඡන්තු සබ්බ රෝගෝ විනසතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායකෝ භව මෞතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදාදුක්ති භවන්තු තේ සාදු කිය. හැමදෙනාම එකතු වෙලා සර්ටත් ආචාර්ය මණ්ඩලයටත් නිරෝගී සුව ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවක් කරනවා. ඉතින් මට තව කාරණයක් කියලා දෙන්න ඕනේ. දැන් මේකේ මොකක්ද කළගුණ සැලකීම? බුදුහාමුදුරුවෝ අපිට සත්සතියදී කියලා දෙනවා කළගුණ සැලකීම අනිමිස රෝචන පූජාව. ඉතින් මෙතුවක් කාලයක් තිස්සේ පාසල වෙනුවෙන් කටයුතු කරපු විදුහල්පතිතුමාට ආචාර්ය මණ්ඩලයටත් ආශිර්වාද කළා. ඉතින් ඔබේ යාළුවෝ මිත්‍රයෝ ආගෙම ඔබේ අම්මා තාත්තා හැමදෙනාම බලන් ඇති හිතාගෙන ඇති අපි දුවල පුතාලා හොඳට ඇති දැඩි වෙලා අපිටත් ආශිර්වාද කරાવી කියලා. ඒකම අපි මුලින් පන්සිල් ගත්තා බුදු පූජා පැවැත්වුවා ධර්ම ශ්‍රවණය කළා පිරිත් දේශනා කළා පිරිත් ශ්‍රවණය කළා මේ සියලු ආනිසංස ධර්මයන් විශේෂයෙන්ම නමින් මේ ගියා වූ සියලු ඥාතීන් සිහිපත් කරලා ඥාතීන් අනුමෝදන් කරමු විශේෂයෙන්ම
මේ පාසල ආරම්භ කරන්න මේ ඉඩකඩම් ලබා දීපු ඇත්තෝ. ඒ වගේම මේ පාසලේ ආචාර්ය මණ්ඩලය සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ප්‍රේකත්වා පෝසේසි උත්ති කාරණං ආයුතිගං වස්ස සතං මාතු පාදං නමාමං සාදු සාදු උත්තිකාරෝ කලින්ගිත්වා උම්මිත්වා පිය පුත්තකං රාජමංජං සුපටිත්තං පිතුපාදං නමාමං සාදු පේති මහංගරු සංඝාරේන චිත්තේන අහං වන්දාමි තං සාදු හැමදෙනාම කල්පනා කරගන්න සිද්ධ කරගත්ත උදාන පුණ්‍ය කොහොම හැමදෙනා වන්දනා කරගන්න තව එක සැරයක් මේ වෙලාවේ ඔබ හැමදෙනාම දහම් පණුව පිළිකර ආදී පූජකව සකස් කළා. ඉතින් ඔබ හැමදෙනාටම මේ උතුම් පුණ්‍ය ධර්මයන් නිවන් පිණිසම හේතු වේවා. ඒ වගේම හැමදෙනාම මතක තියාගන්න ඕන මේ සිද්ධ කරපු සියලු පුණ්‍ය ධර්මය අපේ අධ්‍යාපන කටයුතු සියල්ල සාර්ථක කරගන්න දෙවියන්ගේ ආශිර්වාද ආරක්ෂා ලැබේවා. අපේ අම්මලා තාත්තලා ආදී කුලේ හැමදෙනාටම කරන කෙනෙක් කටයුතු සාර්ථක වෙන දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. ඔබේ බලාපොරොත්තු ප්‍රාර්ථනා ਸਰව ප්‍රකාරයෙන් සඵල වේවා. අපේ රටේ ලෝකයේ සියලු දෙනාටම මේ උතුම් පින් බලයෙන් සාන්තියක් සැනසෙල්ලක් වේවා කියලා හැමදෙනාම සාදු කියලා ප්‍රාර්ථනා කරන්න වන්දනා කරගන්න ඕනේ.